Hero FM. Mati roll. සුරන්නරේන්ද්‍රයන්නේ අම්මා මොකද බල මම මේ හීනය දැක හිටියේ ඒ සුරංගනාවි ඇවිත් මගේ ඔළුවට ඇගේ රතැඟිලි තිබ්බා විතරයි සේරම සුදු කෙස් ගස් කළු වුණානේ කොහෙද වල් ඌරෙක් වගේ මගේ සිරිහන් ගබඩාවට පැන්න බෝ මගේ ආතල් කුඩු කළා අනේ ඔබතුමා මේ දවල් හීන දකින්නවා අර එහෙ මංගල සුනකයා මැරිලා ඉතින් වලක් කපලා වලලා දාපන් කවන්නේද මේ මාරේ වැඩි කියන්නේ නරේන්ද්‍රයනේ මංගල ආස්‍යත් මැරිලානේ වලක් කපලා වලලා දාපන් මේ නරේන්ද්‍රයනේ අගබිසෝවත් මේ වලක් කපලා වලලා අනේ මොකද කිව්වේ නෑ මං කිව්වේ අගබිසවත් මේ ගැන දන්නවා නැතුව අගබිසෝ මැරිලා නැද්ද තාම චී නරේන්ද්‍රයනේ බොහෝම කැතයි අගබිසම මැරෙනකන්ද බලන් ඉන්නේ ඔබතුමා කැතයි අම්මපා කැතයි මොකද්ද කැත එතකොට ඒ යෝධි මම මැරෙනකම් බලන් ඉන්නේ ඒව ලස්සනද එතකොට මොකටද ඔබතුමා මැරෙනකම් අගබිසම බලන් ඉන්නේ ඇයි එයාගේ මස්තිනාට නරේන්ද්‍ර කමාරන් දෙන්න ඒව හඳේ මම ඉන්නකම් ඉතින් ඉන්න ගල්නේ මලාම කතන්දර ඉවරයිනේ නරේන්ද්‍රයනේ බා හිතනවද පුරෝහිත මම මේක ලේසියෙන් අතෑරලා හුස්ම ටික යවයි කියලා මස්තිනාට අලේ කන්න වාර දෙන්න නෑ ඔබතුමා ඉතින් බහිරවය ගිල්ල වගේ තානාන්තරේ රැකගනි අපිව විල්ලට දීලා ඔල පුරෝහිතයෝ එහෙමයියෝ මේ තානාන්තරේට එනකන් නිකම් බොරුවට දඟලන හුඟ දෙනේ දන්නේ නෑ මේකේ තියෙන අමාරු බැරෑරුම් කොම මේක දෙපිට විලක්කුව බැඳගත්ත කට්ටඩිය වගේ දුම්මල වරම අතට අරන් පරල වෙලා දඟලන්න ඕන නාටකමක් ඒක හරි මිනිස්සු නිතරම කියනවා ඕක මොනවාද මිනිස්සු කියන්නේ ඉතින් ඔබතුමා දුම්මල වරම අතට අරන් පරල වෙලා කිසි තේරුමක් නැතුව නටනවා කියලා මිනිස්සු කියනවා එහෙමයි මම නටන්නේ කිසි තේරුමක් නැතුව නිකන් නෙමෙයි බල මේක බැලන්ස් කරන්ටයි මම නටන්නේ මොකද්ද බැලන්ස් කරන්නේ බෝ වගේ මගේ වටේ ඉන්න කාපාලුව කරන කාබාසිනියා වැඩවලින් අසමතුලිතතාව වන ප්‍රාන්තයේ අයවැය මගේ අතින් බර දාලා බැලන්ස් කරනවා මම අබෝයෝ කොන්නෝ මරු පහට කොන්නවා මොනවාද බෝ කට ඇතුලේ දාගෙන සුටු ගාලා හෙල්ලුවේ නෑ මේ කටේ කහවණු පහකට ගත්ත 725 බූල්ටෝ එකක් තියෙනවා ඒක හෙල්ලියෝ ඒක නිසා මොකද්ද කිව්වේ කහවණු පහකට ගත්ත 725 බූල්ටෝ එකක් දැන් බූල්ටෝ ගණන් ගිහිල්ලානේ මේ ඕවා කතා වැඩක් නෑ පුරෝහිත එහෙමයි උඹ දැන් ඇවිත් මගේ සුන්දර හීනෙටත් බාධා කොළ එකේ ගණින් බලන්න බදු මුදල් අය කිරීම පිළිබඳ පොත මෙහාට බදු මුදල් ගණින් බදු මුදල් පොත මේ තියෙන්නේ මම කල්පනා කළා පුරෝහිත මේ ගෑනු ළමයි දැන් එන්නම ඩෙමින්ගීස් අඳින එක ඩෙමින් නෙමේ ඩෙනිම් හරි එක කියන්න බෑනේ මට දිව පැටලෙනවානේ ඩෙමින්ගීස් අඳින එක වැඩි වේගෙන එන නිසා ඒකට බද්දක් ගහන්න මලා ඩෙනිමට බද්දක් ගහන්න වව් නැත්තම් මේක වසංගතයක් වගේ බෝ වෙලා වයසක උන්දල පවා ඩෙමින්ගීස් අඳින්න ගන්නවා ඉතින් නරේන්ද්‍රයනේ මොකද්ද ඕකේ තියෙන අවුල දැන් අපි පවුලත් අඳිනවනේ ඕක ඔගේ පවුල නම් තව තරුණයි කිව්ව හැකිනේ දැන් මං ඊයේ දැක්කා කකුල් දෙකේ පොල් තෙල් ගාලාද කොහෙද වයසක උන්දෙක් ඩෙමිනක් ගහන් යනවා හරියට නිකන් කලිසම ඇතුළට ටැට්ටර ටියුබ් දෙකක් දාලා හුලම් පුරවලා වගේ මං උන මැරෙයි කියලා කලිසමේ තදට බොල එහෙම මැරෙන්නේ නෑ නරේන්ද්‍රයනේ ඒව ඇවිල්ලා ස්ට්‍රෙච් ඩෙනිම් දැන් ඔය අපේ නැන්දම්මත් අඳින්නේ අපේ මාමා නම් ඒකට කියන්නේ පිඹුර ගොදුර කිල්ල වගේ කියලායි කැටේ උපත ඒක තමයි මං කියන්නේ ඕකට බද්දක් ගහමු කියලා දැන් කොහොමද ඔය බද්ද ගහන්නේ ඒක මෙහෙමයි අපේ නරේන්ද්‍ර පුරුෂ ඒවායෝ නගරේ තැන් වල ඇවිදින්න ඕනේ දෙමින් බදු මුදල් එක්කාසු කරන රිසිට්ටු පොතකුත් අතේ තියාගෙන ඒගොල්ල අක්කලා ඔන්න අපි නීතියක් දානවා ඉස්තිරියාවක් වයස 13ට වැඩි නම් දෙමිනක් ඇඳන් යනවනම් ඉස්සෙල්ලාම මුණ ගැහෙන බදු හේවායාගෙන් කහවණුවක් දීලා බදු ගෙවලා රිසිට්ටුවක් ගන්න කියලා ඊගාවට ඒ දවසේ ඇතුළත මගදී පරිස්සාවට ලක් කරන බදු හේවායට ඒ රිසිට්ටුව පෙන්නුවාම නිදාතේ යන්න පුළුවන්. ඒකෙන් අපට අමතර ආදායමකුත් එනවා. මේ නරේන්ද්‍රයනේ ඔය වැඩේට අපේ හේවායෝ නැතුව අලුත් කෙල්ල ටිකක් ගම්මුද? සාරි අන්දල පාරට බස්සන්න. වැඩේ නම් ඉතින් හොඳයි.
ඒත් වැඩේ තියෙන්නේ ඉතින් උඹගේ පුංචි අම්මගේ දුවලයි කියාගෙන මෙලෝදිය නැතුව රස්සාවල් ඉල්ලගෙන කට්ටිය මේ පොලිමේ ඉද්දන්නේ නැහනේ. බොට අතයට ජරාව ගන්න හැකි විදියට. මගේ බල්ලවත් අතයට ජරාව ගන්නේ. අම්මා හෝ අපෝ. අතයට ගන්න. කෙලිම බැංකු නම්බරේ දෙනවනේ. ඒකට දාලා රිසිට් එක ගෙනත් දීපන් කියලා. හරි. දැන් කතා කරගෙන ගියේ දේ කතා කරමුකෝ. ජරාව ගන්න හරි වැඩක් කරලා තියෙන්නේ බෑ. ඉස්සෙල්ලා නැද්ද? මම කියන්නේ මෙච්චරයි. මොකද? දෙමින් බැරි නම් ගෝනි කපලා ජීත් කලිසම් මාලා ඇඳගෙන ගියක් කමන්නේ බද්ද ගෙවපන්. මේ නරේන්ද්‍රයනේ. දැන් ඔය දෙනින් බද්ද පිරිමින්ට නැද්ද? පිරිමින්ට නේද? අන්න එතන පොඩි කොස්සක් තියෙනව නේද බං? මේ මං කියන්නේද? මොකද්ද? තව බදු මුදල වැඩි කරගන්නත් එක්ක අපි දාමු නීතියක් පිරිමි දෙනින් ඇඳේ නැත්තම් බදු කියලා. අන්න කදීමයි. දාපන් පහක්. කොයි ඉතින් අතල්ලපන් කොහා දාන්න? ගප් ෆයින් නේද? එහෙමයි. බොයනවද නරේන්ද්‍රයත් එක්ක පාදාන්න අතටස තියලා? දාපන් උඹේ අතපගේ කකුලට. පහදාන්න. ඔන්නෝක තමයි ඉතින් තියෙන කැත ඔන්නෝකනේ. අදම කැත. මං ඔච්චර වටින අයිඩියා එකක් දුන්නාමත් පහදාන්න දෙන්නේ නෑ. ඕකනේ කැත. හරි. දැන් එතකොට එනං ගෑනු කලිසම් බද්ද හරි. එහෙමයි. ඒකෙන් අපට දල වශයෙන් වාර්ෂිකව කහවණු කීයක් විතර අපේක්ෂා කරන්න පුළුවන්ද පුරෝහිත? මෙහෙමයි. සාමාන්‍යයෙන් කාන්තාවෝ ගහණය පිරිමින්ට සමානුපාතිකව පිරිමි එක්කෙනෙකුට ගෑනු 8යිනේ. ඒක නිසා අම්මද බොල එච්චර වැඩි වෙලාද? නෑ කලබල වෙන්න එපා. එහෙමයි කියලා තප්පුරේ ධන පූර්ණේ තව වැඩි කරන්න බෑ. ඔච්චරම තමයි ඈ. හරි. දැන් කොච්චර විතර වාර්ෂිකව ලැබෙයිද මේකේ ආදායම? සාමාන්‍යයෙන් ඉතින් අවුරුද්දට කහවණු කෝටි 2-3ක් එයි. මොකෝ බදු ගැහුවා කියලා ගෑනු කලිසම් ඇඳිල්ල නතර කරන එකක් නෑනේ. හැබැයි නරේන්ද්‍රයානේ බැරි වෙලාවත් ඔය එක්සත් කුලකන සමිතිය රැස් වෙලා දෙනින් ඇඳිල්ල පැත්තකට දාලා චීත් අඳින්න ගත්තොත් නම් ඉතින් තමයි වැඩි. ආදායම ලෙල්ලටම ලෙලි පොල් ගහනවා. එහෙම වුණොත් අපි එදාට චීත් වලට බද්දක් ගහමු පුරෝහිත. මෙයා කියන්නේ අන්තිමට මිනිස්සු වස්ත්‍ර නැතුව පාරේ දත්තට වැටෙන කතාවන්නේ. එහෙම වුණොත් අපි එදාට බද්දක් ගහමු විලි ලැජ්ජ නැති බද්ද කියලා. ඉවරනේ කතන්දරේ. අවසර සුරන් නරේන්ද්‍රයන්නේ. ආණ්ඩරුව කුකුල. අවද්ද බං ගම ගින් ආවේ. අද උදේ මොකද බෝ හදිසියම ගම ගියේ? මේ අපේ ගමේ සංගීත සංදර්ශනයක් තිබ්බනේ. ඒකේ මියුසික් දුන්නේ මන්නේ අම්මපා. දෙනක පස් දෙනෙක්වත් හිටියද මොකේ සංගීතය අහගෙන කන් ඇහෙන්නේ නැති කට්ටිය? අපේ අප්පෝ. අයියෝ කියන්නේ ඇයි මතක නැද්ද තමුන් සැරයක් මෙහෙ ගවුන්ඩ් එකට ආඩු වලින් වටකොල්ලා සංගීතයක් තිබ්බා කුකුල් ගීත් මේලා කියලා. ඉතින් මතක නැද්ද බොට අන්තිමට බොගේ සංගීතය ආගන්න ඉතුරු වෙලා හිටියේ ග්‍රවුන්ඩ් එක වට කරන්න තාඩු ගෙනාපු ගොයියයි බපල් පෙට්ටි උස්සන් ආපු ගොයියලා දෙන්නයි බෝයි ස්ටේජ් එක අයිතිකාරයයි උන් විතරනේ හිටියේ උන් ටිකත් හිටියේ බීලා ස්ටේජ් එකට බුදියගෙනනේ මේ සරේ උනේ නෑ හොපටේට සෙනගවිල්ලා හිටියා. එහෙනම් ඉතින් බෝ ඇරෙන්න තව කවුරු හරි නාහෙන් වින්දු කියන කොළු ගැටයක් ඇවිත් ඉන්නේ නැති ඔය ළමිසියන්ගේ ඔල්මාදේ හදවන જાතියේ. ඒවත් නෑ පිට්ටනිය පිරෙන්න ටිකට් කඩලා දෙනග ඇතුළට ආවට පස්සේ එහි ප්‍රාන්ත පාලකයා මොකක්දෝ එකකට අඳුරු නීතිය දැම්මා. ඉතින් ආපස්සට ගෙලි වෙනකම් පිට්ටනියට වෙලා හිටියා. මාමා කිව්වේ බං කුකුලෝ. කොහමද බං උන් ඉවරන් හිටියේ එළි වෙනකන් උඹේ සංගීතේ? අවුලකුන්නේ. සින්දු කියන්ට එපා කියලාත් නීතියව නෙවෙලෙම. ගාන නම් කපාගත්ත ඇති බදන් ඔන්. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.